කොහොමද ඔයගලන්ට ටෙක් zombie LK YouTube channel එකට ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කියන්නේ ෆෝන් එකේ තියෙන කැමරා එක ඔයගලන්ගේ වීඩියෝ ප්‍රොඩක්ෂන් වලට හරි නැත්නම් කම්පියුටර් එකේ වෙබ්කෑම් එක හැටියට හරි පාවිච්චි කරන්නේ කොහොමද කියලා කියන්න. ඒක ඇත්තට තප්පර ගානින් කරන්න පුළුවන් දෙයක්. මුලින්ම ඔයගොල්ලෝ මේ විදිහට ෆෝන් එක අරගෙන Play Store එකට යන්න ඕනේ. ගිහිල්ලා ටයිප් කරන්න Droid Cam කියලා. ඔයගොල්ලෝ පේනවා ඇති මේ Droid Cam wireless webcam කියලා app එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඔයගොල්ලෝ ගිහිල්ලා ඒක install කර මේ විදිහට install කරන්න ඕනේ. මම install කරන නිසා ඒක install කරන්න නෑ දැනට. මේ විදිහට ඔයගොල්ලන්ගේ app එක install කරලා මේ විදිහට එනවා Droid Cam X කියලා app එක. මම ඒක දැනට open කරනවා. ඊට පස්සේ අපිට app එකේ Windows client එක computer එකට install කරන්න ඕනේ. ඇත්තටම මේකේ ඉතාම පුංචි MB ගානයි තියෙන්නේ MB එකක් වගේ. මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති මේ laptop එක. මේ විදිහට ඔයගලන් computer එකේ Google Chrome එකට යන්න ඕනේ. ගිහිල්ලා ගහන්න ඕනේ Droid Cam කියලා search කරන්න Google tab එකේ. search කරන් පස්සේ ඔයගලන්ට මේනවා ඇති මේ උඩින් එනවා Dev47 apps කියලා website එක. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ මේ විදිහට පල්ලෙහාට යන්න. ගියන් පස්සේ ඔයගලන්ට මෙතන පේනවා ඇති download Windows client, Linux client, helps and facts කියලා එකක් තියෙනවා. ඔයගලන් Linux නම් operating system එක මේ Linux client එක download කරන්න. ඔයගොල්ලෝ Windows නම් පාවිච්චි කරද්දී මෙන්න මේ Windows client එක download කරන්න. ඒක ක්ලික් කරායින් පස්සේ ඔයගලන්ට මේ විදිහට එනවා Droid Cam client 6.2.7 Android support නැත්නම් Android and iOS support කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ Apple phone එකක් නම් පාවිච්චි කරන්නේ. Apple phone එකටත් හරියන විදිහට තමයි මේ දෙවනියට තියෙන එක තියෙන්නේ. ඒ කියන්නේ Android and Apple කියන phone දෙකටම හරියන විදිහට තමයි මේ තියෙන්නේ. මම පාවිච්චි කරන Android නිසා මම Android client එක download කරගන්නවා. ඒක ඇත්තටම ඔයගොල්ලන්ට පේන ඇති MB එකක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා මේක install කරන්න ඕනේ. මේ විදිහට install කරන්න ඕනේ. මම install කරලා තියෙන නිසා තමයි මේ විදිහට එන්නේ. ගියන් පස්සේ ඒකට ගිහිල්ලා මේ විදිහට install කරනන් පස්සේ මෙන්න මේ click Droid Cam client HD mode කියලා දෙකක් තියෙනවා. මේ HD mode එකට ගියොත් ඕගොල්ලන්ට පේනවා ඇති ඒකේ resolution වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට කරනවා නම් restart කරන්න ඕනේ computer එක. මම දැනට 480p එකේ තියෙනවා. තියලා Droid Cam client එක open කරනවා. open කරන් පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට තුනක් තියෙනවා. ඔයගලන්ට ඕන USB එක ගහලා USB එක ගහලා කරන්නත් පුළුවන්. නැත්නම් Wi-Fi මාර්ගයෙන් කරන්නත් පුළුවන්. Wi-Fi මාර්ගයෙන් කරනවා නම් ෆෝන් එකයි කම්පියුටර් එකයි එකම Wi-Fi එකට කනෙක්ට් වෙන්න ඕනේ. ඒ වගේම ෆෝන් එකට ගිහිල්ලා ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන Wi-Fi disconnected කියලා තියෙනවා. ඒ නිසා ෆෝන් එකේ Wi-Fi on කරන්න ඕනේ. ෆෝන් එකේ Wi-Fi on කළා එකම Wi-Fi network එකට connect වෙන්න ඕනේ. මම මේ home කියන Wi-Fi network එකට connect වෙනවා. ඊට පස්සේ පේනවා ඇති මෙතන IP address එකක් එනවා. port එකකුත් එනවා. එන්න ඒක අපි ගහන්න ඕනේ කම්පියුටර් එකේ තියෙන device IP Droid Cam port කියන තැන. මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මෙතන device IP Droid Cam port කියලා දෙකක් තියෙනවා. මේ device IP එකේ අපි ෆෝන් එකේ තිබ්බ 192.160.1.3 කියන එක ගහන්න ඕනේ. port එකට දෙන්න ඕනේ ෆෝන් එකේ තිබ්බ එක. ඔයගලන්ට ඕන නම් වීඩියෝ එකයි ඔඩියෝ එකයි දෙකම කනෙක්ට් කරන්න පුළුවන්. මම දැන් කනෙක්ට් වෙලා ඉන්නේ home කියන Wi-Fi network එකට. ෆෝන් එකයි කම්පියුටර් එකයි එකම Wi-Fi network එකට කනෙක්ට් වෙන්න ඕනේ. ඊට පස්සේ start කරන්න ඕනේ. ඔයගලන්ට පේන ඇති දැන් මම මේ ෆෝන් එකෙන් තමයි මේ කරන්නේ. ඔයගලන්ට පේන ඇති ලැප් එකෙත් ඒක මේවා වෙලා තියෙනවා. මොනවත් වයර් එකක් නැතුව තමයි අපි ඒක කරලා තියෙන්නේ. ඒ වගේම දැන් මම පෙන්නන්නම් Wi-Fi වලින් නැතුව වයර් එකෙන් කොහොමද කරන්න කියලා. අපිට ඒකට ෆෝන් එක කනෙක්ට් කරන්න ඕනේ USB කේබල් එකක් මගින් කම්පියුටර් එකට.
විදිහට අපි ෆෝන් එක කනෙක්ට් කරන්න ඕනේ කම්පියුටර් එකට. මේ විදිහට කනෙක්ට් කරන්න කලින් අපිට ෆෝන් එකේ USB ඩිබගින් මෝඩ් කියන එක ඕන් කරන්න ඕනේ. මම ඒක ඕන් කරලා තියෙන්නේ. මම ඒක කියන්නම් කොහොමද USB ඩිබගින් මෝඩ් එක ඕන් කරන්න කියලා. settings වලට යන්න. ගියන් පස්සේ ඔයගොල්ලන්ගේ නම් developer settings කියලා එකක් ඇත්තේ. ඒ developer options කියන එක ඔබන්න ඕනේ. මගේ තියෙන්නේ system app updates කියන එක ඇතුලේ. developer options කියන එක ඉපුවෙන් පස්සේ පල්ලෙහාට ගියන් පස්සේ ඔයගොල්ලන් පේනවා ඇති debugging කියලා එකක් පේනවා. ඒ USB debugging කියන එක මේ විදිහට ඕන් කරන්න. නැත්තම් අපිට ඒ ඇප් එක වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මම ආයෙත් යනවා අරකට. අපි මේ විදිහට කම්පියුටර් එකට ගිහිල්ලා මෙහෙම ඔයගොල්ලෝ මේ මෙතන හිස් කොටුව ඩබල් ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ මෙන්න මේ USB එකට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කියන එක දෙපාරක් විතර ඔබන්න. අපි නැති මෙතන ෆෝන් එකේ නම වැටලා තියෙන්නේ. ඊට පස්සේ ස්ටාර්ට් කියන එක දෙන්න. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මම දැන් වයර් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. ඔබට පේන ඇති මේ කම්පියුටර් එකෙන් තමයි අපි මේ කම්පියුටර් එකේ පේන්නේ ෆෝන් එකේ කැමරා එක. ඔයගලන්ට ඕන නම් දැන් Zoom ඒ වගේම Skype වගේ ඇප් එකක මේ කම්පියුටර් එකේ තියෙන කැමරා එක ඕන් කරන්න ඕන. ඔයගලන්ට Skype ඒ වගේම Zoom කියන ඇප් එකෙන් මෙන්න මේ ෆෝන් එකේ කැමරා එකෙන් ඔයගලන්ගේ ෆෝන් එකේ කැමරා එක වෙබ්කෑම් එක හැටියට පාවිච්චි කරන්න. මෙන්න මේ වීඩියෝ එකේ මෙන්න මෙහෙම කියන්න. ඊට පස්සේ මෙතන පේන ඇති Droid Cam Source කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා ස්ටාර්ට් වීඩියෝ එක කරන්න. ඒකට ඔයගොල්ලෝ මෙන්න මේ ක්ලයන්ට් එක ඕන් කරලා තියෙන්න ඕනේ. ඔයගන්ට ඕන මේ ඇප් එකේ තියෙන එක මියුට් කරන්න පුළුවන්. මේ මියුට් ප්‍රිවිව් කියන එක මේව කරාම ක්ලයන්ට් එකේ ඒක ඔෆ් වෙනවා. ඒත් අපේ ඇප් එකේ ඒක වැඩ කරනවා. ඊට පස්සේ මේ දැන් මම Zoom ඒ ඇප් එක ඇතුලේ ඉන්නේ. software එක ඇතුලේ ඉන්නේ. දැන් මම මේ විදිහට මේ ඔයගන්ට පේන ඇති මම මේ විදිහට දැන් ෆෝන් එකේ කැමරා එකෙන් තමයි අපි වැඩ කරන්නේ. මම මේ දැන් ෆෝන් එකේ කැමරා එකෙන් තමයි අර ඇප් එකේ වැඩ කරන්නේ. මේ විදිහට ඔයගලන්ට පහසුවෙන්ම ඔයගලන්ට වෙබ්කෑම් එකක් නැත්තම් ෆෝන් එකේ කැමරා එකෙන් ඔයගලන්ගේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ෆෝන් එකේ කැමරා එක වෙබ්කෑම් එක හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ වීඩියෝ ප්‍රොඩක්ෂන් කරන කෙනෙක් නම් ඔයගන්ට හොඳ කැම් එකක් නැත්තම් මේ විදිහට හොඳ ෆෝන් එකක් තියෙනවා නම් ඒ ෆෝන් එකේ කැමරා එකෙන් වීඩියෝ ප්‍රොඩක්ෂන් කරන්න පුළුවන්. මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ ඔයගලන්ට ගොඩක් වැදගත් වුණා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ මොනවා හරි ගැටලුවක් නැත්නම් ඔයගලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හැම එකකටම රිප්ලයි එකක් එනවා. මේ වීඩියෝස් බලන්න කියලා කියන ගමන් අපි ඊළඟ වීඩියෝ එකේ මේ වගේම වීඩියෝ